ආයිබෝන් ආදරණීය දුවේ පුතේ ආදරෙන් පිළිගන්නවා මහේෂ් ලක්රුවන් ගණිත පාරාදීසී YouTube channel එකට. ඔව් අද අපි කතා කරන්න යන්නේ සරලරේඛීය තල රූප 6 ශ්‍රේණියේ දෙවෙනි වාරයේ පාඩමක්. මේ ළමයින්ට පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා මේ චතුරස්‍රය කියන එකට වෙනස් චතුරස්‍ර හඳුනා ගැනීම සහ ඒ වගේ ලක්ෂණ සම්බන්ධව අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වාගේ තියෙන වෙනස්කම් මොනවද කියන කාරණාව. හරි අපි බලමු මුලින්ම සරලරේඛීය තල රූප වල අංග කියන්නේ මොනවද කියලා. මොනවා සරලරේඛීය තල රූප වල අංග? සරලරේඛීය තල රූප එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද? ඔව් මේ තියෙන සරලරේඛීය තල රූප දෙකක්. එතකොට මේකේ තියෙනවා මොනවද? පාද. එතකොට අපි අඳුර ගන්න ඕන සරලරේඛීය තල රූප කතා කරන කලින් මේවයි පාද ගැන. හරි. තව මොකක්ද අංගයක් තියෙනවා? ප්‍රධාන වශයෙන් කෝණ ගැන අඳුර ගන්න ඕන. එහෙනම් ඔයාලා පාද ගැන අඳුර ගන්නත් ඕන. කෝණ ගැන අඳුර ගන්නත් ඕන. මේ අදහස ඔළුවේ තියෙන්න ඕන. අපි මේ ඉස්සරහට මේ සරලරේඛීය තල රූප ගැන කතා කරද්දී. හරි ළමයි අපි අද කතා කරන්නේ. හරි. මේ මොකද්ද? පාද හතරක් තියෙන බහුවශයන්නේ චතුරස්‍රයක්නේ. හරිද? චතුරස්‍රයෙන් මම මේ පාට කරලා තියෙනවා නිල් පාටින් පාද දෙකක් සහ රතු පාටින් පාට දෙකක්. හන්න මේ එතකොට නිල් පාට දෙක එකිනෙකට සම්මුඛව තමයි තියෙන්නේ. මුහුණෙන් මුහුණ බලාගෙන ඉන්නේ. හරිනේ. අපි එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නවනා එකට කියනවා සම්මුඛ කියලා. එතකොට මේ දෙන එක ළඟ නෑ මේ පිහිටන්නේ ළමයි. හරිනේ. එතකොට ඔයාලා අඳුර ගන්න ඕනේ මේ පාඩමේ ඉස්සරහට කතා කරන්න කලින් සම්මුඛ පාද කියන්නේ මොනවද කියලා. හරිනේ. එක ළඟ නොපිහිටන පාද දෙකකට කියනවා. එහෙම නැත්නම් මුහුණෙන් මුහුණ බලාගෙන ඉන්න පාද දෙකකට කියනවා සම්මුඛ පාද කියලා. චතුරාශ්‍රයක එකිනෙක හමු නොවන පාද සම්මුඛ පාද ලෙස හැඳින්වේ. හරි. චතුරස්‍රවල විවිධ අවස්ථා හා ඒවායේ ලක්ෂණ. ඔව් ළමයි. මම රූප සටහන් හතරක් පෙන්වු කරලා තියෙනවා තිරයේ. මෙත් රූප සටහන් හතරෙම පාද ගණන් කරලා බලන්න. මේ රූප සටහන් හතරෙම පාද හතර ගාන තියෙනවා. එහෙනම් මේ හතර දෙනාම අයිති වෙන්න මොන පවුලටද? චතුරස්‍ර පවුලට. හැබැයි මේවා එකිනෙකට වෙනස්. මගේ ප්‍රශ්නේ ඒවා එකිනෙකට වෙනස් වන්නේ කොහොමද? ඉහත රූප ටික එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද? මගේ ප්‍රශ්නේ. දෙන්න බලන්න උත්තරයක්. කොහොමද මේවා එකිනෙකට වෙනස් වෙන්නේ? ඔව් මේවා එකිනෙකට වෙනස් වෙන්නේ මොනවා මතද? මෙයාලගේ පාදවල දිග එකිනෙකට වෙනස්. ආයි මොනවද? මෙයාලගේ කෝණවල අගයන් එකිනෙකට වෙනස්. ආය මෙයාලගේ පාද අතර දුර එකිනෙකට වෙනස්. ඔන්න ඔය ලක්ෂණ මත තමයි මූලික වශයෙන් වෙනස් වෙන්නේ මේ රූප එකිනෙකට. මොන වගේද? පාදවල දිග එකිනෙකට වෙනස්. එහෙනම් අපි මේ පාද එකිනෙකට අඳුරගද්දී පාදවල දිග ගැන සොයා බැලීමක් කරන්න ඕන. පාද අතර දිග ගැන සොයා බැලීමක් කරන්න ඕන සහ කෝණවල හැඩ ගැන සොයා බැලීමක් කරන්න ඕන. හරි. ඔන්න ඔය ලක්ෂණ කීපය ගැන අධ්‍යයනය කරමින් අපි මේ ඒ ලක්ෂණත් මේ චතුරස්‍රත් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගමු. හරි. අපි යමු පොඩි වගුවකට. මම දාලා තියෙන ළමයි වලට වගුවක්. හරිනේ. අපි ඒක මුලින්ම පැහැදිලි කරලා තියෙනවා මුල්ම කොලම් එකේ තල රූපය මොකද්ද? අපි කතා කරනවා මේකේ 1 2 3 4 තල රූප පහක් ගැන කතා කරනවා. තල රූප පහක්. මේ තල රූප පහම චතුරස්‍ර පවුලේ. ඒ කියන්නේ පාද හතරකින් වට වෙච්ච. අද ඔයාලා ඉගෙන ගන්න 6 ශ්‍රේණියේදී මේ දෙවෙනි වාරේ මේ තල රූප පහ ගන්න චතුරස්‍ර පවුලේ මේ සමාජික පස් දෙනා ගැන තමයි අද කතා කරන්නේ. හරි. අපි අධ්‍යයනයේ යෙදෙමු. මොනවද? මුලින්ම අපි කතා කරමු ත්‍රිකෝණාශ්‍රය. චතුරස්‍ර පවුල ත්‍රිකෝණාශ්‍රය ගැන කතා කරමු. එයාගේ පාදවල දිග, පාද අතර දුර සහ කෝණවල හැඩ කොහොමද කියලා. හරි. ඔයාලට තිරේ පේනව ළමයි ත්‍රිකෝණාශ්‍රය. බලන්න මෙයාගේ පාදවල දිග ගැන පොඩි අධ්‍යයනයක් කරන්න. මෙයාගේ පාදවල දිග ගැන, පාදවල දිග සම්බන්ධයෙන් පොඩි අධ්‍යයනයක් කරන්න. ඔව් එකයි කොටු වලින් ගණන් කරමු. පාදවල දිග මම මේ කොටු කොලයක දාලා තියෙන්නේ. අපි දිග ගණනය කරන්න ඕන කොටු වලින් 1 2 3 4යි 5 6 7 8යි 9යි 10යි 11යි. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. පාදවල දිග බැලුවා 11යි 1 2 3 4යි 5යි 6යි 7යි 1 2 3 4යි 5යි 6යි 7යි. පාදවල පළල 7යි. එතකොට මට දැන් කියන්න ඕන ළමයි මේක සම්බන්ධයක් තියෙනවද? ඔයාලා නිරීක්ෂණයද මේ පාද අතර සම්බන්ධයක්? ඔව්.
සම්බන්ධය නිරීක්ෂණය වෙන්න ඕන. මොකද සම්බන්ධය? දිගින් සමාන පාද තියෙනවා. දිගින් සමාන නැති පාද තියෙනවා. ඔව් එහෙම බලපුවාම ටක් ගාලා අල්ල ගන්නවා දිගින් සමාන පාද මොනවද? හරි. දිගින් සමානයි. එයාට ඉස්සරහින් ඉන්න පාදයේ දිග සමානයි. වම් පැත්තට ඉන්න පාදයට දකුණු පැත්ත පාදයේ දිග සමානයි. හරි. අපි ඉගෙන ගත්ත වචනයක්. දැන් ඒ වචනේ පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? වම් පැත්ත පාදයට දකුණු පැත්ත පාදයේ දිගින් සමාන නම් අපි ඒකට වචනයක් ඉගෙන ගත්ත ළමයි සම්මුඛ පාද. පල්ලෙහා පාදයට උඩ පාදයේ සමාන නම් සම්මුඛ පාද. ඔව්. එතකොට මේකේ විශේෂත්වය මොකද්ද? ඍජුකෝණාශ්‍රය. පාදවල දිග ගත්තාම සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ පාද දිගින් සමාන වේ. හරි. අපි ඊළඟට අධ්‍යයනය කෙරෙමු මෙයාගේ පාද අතර දුර. ළමයි මේ උඩ පාදයයි යට පාදයයි අතර දුර 1 2 3 4 5 6 7. 1 2 3 4 5 6 7. ඔව්. මේ හැමතැනම පාද අතර දිග කොටු වලින් ගණන් කරොත් ළමයි පාද අතර පරතරය පාද අතර දුර කියන එක. ඔව් මොකද්ද මේ වම් පාදේ ඉඳන් දකුණු පාදයට තියෙන දුර ගණන් කරන්නේ කොටු වලින්. 1 2 3 4 5 6 7 8 9 10යි. ඔව් 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 11 ගානේ වෙනවා. පාද අතර දුර මොකද? කොටු 11 ගානේ වෙනවා ළමයි. හරි. කොටු 11 ගානේ වෙනවා. එහෙනම් මට කියන්න මේ පාද අතර දුර සමාන වෙන ඒවා තියෙනව නේද? නේද? පාද අතර දුර මොකද වෙන්නේ? ඔව්. පාද අතර දුර සමානයි වචනයකුත් දාන්න නම් මොන පාදද? සම්මුඛ පාද අතර දුර සමානයි. සම්මුඛ පාද අතර දුර සමානයි. හරි. අපි ඊළඟට කතා කරමු කෝණවල හැඩ. අපිට කියන්න මට කියන්න කෝණවල හැඩය ගැන ඔයාලගේ අදහස. දැන් ඔයාලා කෝණ පාඩමේ ඉඳන් ආවේ. දැන් එතකොට ඔයාලගේ මූලික පදනම ඍජු කෝණය. මට ඍජු කෝණයත් එක්ක සංසන්දනය කරලා කියන්නේ මේ කෝණ හතර ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව්. කෝණ හතරම අගෙන් සමානයි. කෝණ හතරම අගෙන් සමානයි. විතරක් නෙමෙයි කෝණය මොකද්ද? මේ කෝණ ඍජු කෝණයක් වෙනවා. හරි. සියලු කෝණ ඍජු කෝණ වේ. හරි. ඕක තමයි ඍජු කෝණාශ්‍රය ගැන අධ්‍යයනය කිරීම. අපි යමු සමචතුරාශ්‍රයට. හරි. අධ්‍යයනය කරන්න පාදවල දිග. සමචතුරාශ්‍රය පාදවල දිග කොහොමද කියලා ගණනය කරන්නේ? 6යි 6යි 3 4 5 6යි 1 2 3 4 5 6යි. ඔව් පාද හතර පැත්තටම බලන්න කොටු ගණන් කළා. කොටු 6 ගාන එනවා. එහෙනම් මොකද කරන්න පුළුවන් විශේෂත්වය? පාද ගැන අපිට ගන්න පුළුවන් මොකද්ද? තොරතුරු. ඔව් සම්මුඛ පාද දිගින් සමානද සියලු පාද දිගින් සමානද? සියලු පාද දිගින් සමාන වේ. හරි. පාද අතර දුර ගණන් කරොත් මේ පාද සම්මුඛ පාද අතර දුර කොටු 6යි සම්මුඛ පාද අතර කොටු 6යි. ඔව් පාද අතර දුර සමානයි. එක් සම්මුඛ පාද යුගල් එකම දුරකින් පිහිටයි. හරි. කෝණවල අගයන් ගැන කෝණවල හැඩය ගැන ගත්තොත් මේක ඍජු කෝණාශ්‍රයට සමාන ලක්ෂණයක්ම තියෙනවා. ඔය සමහර විට ළමයි කෝණවල දිග කියලාත් ළමයි කියනවා. පොඩි වරද වැටහා ගැනීමක් තියෙනවා. කෝණවල දිග නෙමෙයි ළමයි කෝණේ හැඩය, කෝණේ අගය. ඔව් අපිට ලියන්න පුළුවන් සියලු කෝණ ඍජු කෝණ වේ. හරි. අපි ගමු තවත් තල රූපයක්. ඔව් චතුරාශ්‍ර පවුලේ සමාන්තරාශ්‍රය. මේකේ පාදවල දිග මොකද? 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඔව් ළමයි මේක පොඩි ගැටලුවක් තියෙනවා මේ වම් පැත්තේ දකුණු පැත්තේ පාදවල දිග ගණනය කර ගැනීමේදී කොටු ගණන් කර ගැනීමේ අපහසුතාවක් තියෙනවා. ඔව් මේක ළමයි මේකේ නම් මැනලම තමයි ගන්න වෙන්නේ මේ පාද අතර දුරවල තියෙන සම්බන්ධය. ඔව් ළමයි මේකෙත් තියෙන ත්‍රිකෝණාශ්‍රයට සමාන සම්බන්ධයම තමයි. මොකද්ද? සම්මුඛ පාද දිගින් සමාන වේ. හරි. පාද අතර දුර ඒ ගණන් කරන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8යි මේ පාද දෙක අතර දුර හැමතැනම කොටු 8 බැගින් එනවා. සහ වම් පැත්තත් එහෙමයි. 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි. උඩින් බලමු 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඔව්. මේකෙත් ළමයි සම්මුඛ පාද අතර දුර සමාන වේ. හරි. අපි යමු කෝණවල හැඩය ගැන. කෝණවල හැඩය ගැන අපිට කතා කරන්න තියෙන ළමයි ඍජු කෝණයත් එක්කනේ. ඍජු කෝණයක්
මොකද කතා සියලු කෝණ ඍජු කෝණ නොවේ කියන තීරණයට අපි යමු. ඍජු කෝණ නොවේ. සියලු කෝණ ඍජු කෝණ නොවේ. හරි. අ, අපි යමු ඊළඟට ට්‍රපීසියම. හරි. පාදවල දිග ගණන් කරන් බලන්න. දිගින් සමාන පාද තියෙද බලන්න. ඔව් ළමයි. මේක ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් දිගින් සමාන පාද නැහැ. හරිනේ. දැනට එහෙම මතක තියාගමු. දිගින් සමාන පාද නැහැ කියලා. හැබැයි මේ පාද දෙක දිගින් සමාන වෙනවා. හරි මේ අදහස මේ පරම සත්‍ය නෙමෙයි. අපි දැනට මතක තියාගමු පාද හතරම දිගින් අසමානයි කියන අදහසක් තියාගමු. ඔව් සම්මුඛ පාද දිගින් සමාන නොවේ. ඒ අදහසට යමුකෝ. හරි. නෑ මෙතන අපි වෙනස් කරමු. සියලු පාද දිගින් අසමාන වේ කියන එකට යමු. මේක පොඩ්ඩක් වැරදීමක් වෙලා තියෙන එක වෙනස් කරලා ළමයි සියලු පාද දිගින් අසමාන වේ කියලා අපි සටහන් කරගමු. හරි. ඒක නිවැරදි මේක නෙමෙයි දිගින් සමාන වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ළමයි. හරිනේ දැන් මේක නම් සමානයි. හැබැයි මේක අසමාන වෙන්න පුළුවන්. රයිට්. පාද අතර දුර ගත්තොත් ළමයි මේ පහළ පාදයයි ඉහළ පාදයයි අතර දුර සමානයි. හැබැයි වම් පාදයේ දකුණු පාදයේ ඉඳන් බැලුවොත් ඒ දෙන්නට තියෙන දුර හැමතැනම සමානද? හැමතැනම හැමතැනදීම සමාන වෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි කියන්න ඕනේ මේකේ මොකද්ද? සම්මුඛ පාද යුගලයක් පමණක් සම්මුඛ පාද යුගලයක පමණක් පාද අතර දුර සමාන වේ. හරි. එක් සම්මුඛ පාද යුගලයක පාද අතර දුර සමාන වේ. කෝණ ගත්තොත් සියලු කෝණ ඍජු කෝණ නොවේ. හරි. අපේ අවසාන තල රූපයේ රොම්බසය රොම්බසය ගැන අධ්‍යයනය කරන්න ඕන සමචතුරස්‍ර පවුලේ රොම්බසය මේක සමාන්තරාශ්‍රය ගොඩක් සමානයි. මෙයාගේ පාදවල දිග ගත්තොත් ළමයි මෙතන ගණනය කර ගැනීම ගණන් කර ගැනීම අපහසුතාවයක් තියෙනවා මේ පාද කොටු ගණන් කළා. ඒක තමයි පාදවල දිග සියලු පාද දිගින් සමාන වේ. හරිද? ඊට පස්සේ පාද අතර දුර ගත්තොත් සම්මුඛ පාද අතර දුර සමාන වේ. කොටු ගණන් කරොත් සම්මුඛ පාද අතර දුර සමාන වේ. මෙයාගේ කෝණ ගැන කතා කරොත් මෙයාගේ ඍජු කෝණ කිසිවක් නැත. සියලු කෝණ ඍජු කෝණ නොවේ. හරි. ඔන්න ඔය ලක්ෂණ ටික තමයි තියෙන ළමයි. මේ චතුරස්‍ර පවුලේ සමාජිකයෝ 5 දෙනාගේ අධ්‍යයනය කරන්න. තව ටිකක් නිරීක්ෂණය කරොත් එහෙම සමාන ලක්ෂණ පෙන්වුම් කරන තල රූපක් තියෙනවා මොනවද? සමචතුරස්‍රයේ රොම්බසේ පාදවල දිග අතර පොඩි සමාන ලක්ෂණයක් පෙන්වනවා. මොකද්ද? සියලු පාද දෙකින් සමාන වේ. හරි. ඍජු කෝණාශ්‍රයේ සමාන්තරාශ්‍රයේ පොඩි සමාන ලක්ෂණයක් පෙන්වනවා. මොකද්ද? සම්මුඛ පාද දෙකින් සමාන වේ. ඒ වගේ අධ්‍යයනකයේ දෙන්න පුළුවන්. අපි පාද අතර දුර ගත්තොත් සම්මුඛ පාද අතර දුර සමාන වේ. ඍජු කෝණාශ්‍රයේ සමාන්තරාශ්‍රයේ රොම්බසේ පොඩි සමාන ලක්ෂණයක් පෙන්වනව නේද? ඍජු කෝණාශ්‍රයේ සමාන්තරාශ්‍රයේ රොම්බසේ. කෝණවල හැඩගත්තොත් පාද අතර කෝණවල හැඩගත්තොත් ඍජු කෝණාශ්‍රයේ සමචතුරස්‍රයේ සමාන ලක්ෂණයක් පෙන්වනවා සියලු කෝණ ඍජු කෝණ වේ. සහ සමාන්තරාශ්‍රය සහ ත්‍රපීසියම රොම්බසේ එකම ලක්ෂණය පෙන්වනවා සියලු කෝණ ඍජු කෝණ නොවේ කියන ලක්ෂණ ටික පෙන්වනවා. ඔන්න ඔය ලක්ෂණ ටික තමයි පෙන්වන්නේ. හරිනේ. හරි ළමයි මේක හොඳට සියුම්ව අධ්‍යයනය කරන්න. සමහරට කුඩා පුංචි දරුවෝ නිසා මේක එකපාර මතක තියාගන්න බැරි වෙයි. හැබැයි මේ චිත්‍ර රූප හිතේම වවා ගන්න. පාද අතර දුර කොහොමද මේ හැඩ ගැන දාලා අදහසක් මනසේ රඳවා ගන්න. එතකොට ඔබට මේ හැඩ එකිනෙක කොහෙ දැක්කත් අඳුර ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි අද පාඩම අවසන් කරනවා ළමයි. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉල්ලීමක් කරනවා channel එක subscribe කරන්න. හරි. ළමයි හැමෝටම ආයුබෝවන්.